2024 අවසාන වතාවට ආපු UGC වල තියෙන රෙකෝඩ්ස් වල UGC වාර්තා අනුව 2024 A level වල තමයි දැනට රිසල්ට්ස් ඇවිල්ලා තියෙන්නේ. 2025 තාම ඇවිල්ලා නැහැ. 2024 ඇවිල්ලා තියෙන රිසල්ට්ස් අනුව ලංකාවේ බයෝලොජි වල බයෝ වල S percentage එක යාලා දීලා තියෙනවා ලියපු මුළු ළමයින්ගෙන් S percentage එකක් විදිහට 33යි කියලා 133ක් S කියලා. ඊළඟට S percentage එකක් දීලා තියෙනවා fail ළමයි ඉන්නවා කියලා 130ක් percentage එකක් විදිහට. එතකොට මේ දෙකේ එකතුව 163ක් වෙනවා. 163ක percentage එකක් ඉන්නවා S සහ F ගත්ත 2024 බයෝ වල. ඊට පස්සේ එතකොට මෙතන තව ඉතුරු වෙනවනේ 137ක්. මෙන්න මේ 137 තමයි ඉතින් යමක් කමක් කරගත්ත පොඩ්ඩක් හරි C set එකක් මෙතන ඉන්නවා ලොකු. එතකොට ලංකාවේ අද වෙද්දි ඒ අඩුම විෂයක් බවට අඩුම විෂයක් බවට බයෝ පත් වෙලා තියෙනවා. මෙන්න මෙතන තමයි ඉන්නේ අයිලන්ඩ් ෆස්ට් ඉන්නෙත් මෙතන. අයිලන්ඩ් ෆස්ට් ගේ ඉඳන් ඩිස්ට්‍රික්ට් ෆස්ට්ලා මෙඩිසින් ගිය ළමයි ඔක්කොම ඉන්නේ මේ 37. මේ ගෙදර ගිය බහුතරයක් ගැන කතාවක් නැහැ. එතකොට මේ 133ක් C ගණ්ඩක් S ගණ්ඩක් 130ක් F අරන් ගෙදර යන්නත් හේතුව මොකද්ද? මේ 163 හදන්නේ මේ වෙලාවේ ලීඩින් ඉන්න බය ඔකුරුවරුම තමයි. ගම්පහට අදාළවත් එහෙමයි. ගම්පහ මේක 163ටත් වඩා චුට්ටක් වැඩි. ගම්පහ විතරක් ගත්තොත්. මේක තමයි තත්වය. හරි. එතකොට මේකට හේතුව මොකද්ද? මේකට හේතුව තමයි 2019 සිලබස් එක මාරු වෙලා නිව් සිලබස් එක ආවයන් පස්සේ ළමයි ගොඩාක් ගුරුවරු පොයින්ට්ස් ෆෝම් එකට උගන්වන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ගම්පහ. එතකොට මේකේ ටොපික් එකක් යටතේ ලස්සනට පොයින්ට් කඩලා උගන්වනවා. ඔන්න ඔහම පොයින්ට් ටිකක් දෙනවා, තරු දෙනවා. මෙහෙම තරු දෙනවා. තරු දානවා. එතකොට මෙහෙම තරු දැම්මාම සිලබස් එකේ පළවෙනි ඒකකයේ ඉඳන් 10 වෙනි ඒකකයේ වෙද්දි මේ ගොඩාක් තරු එකතු වෙලානේ පොයින්ට්ස් ගොඩයිනේ. එතකොට ළමයින්ට මේ වෙලාවේදී ලක්ෂ ගාණක් තරු දිනනවා. දැන් ඔළුවේ මුකුත් නැහැ. ඔළුවේ තියෙන්නේ අර පුංචි කාලේ කරපු කාබෝහයිඩ්‍රේට් නෝට් එකක් ලියා ගන්න පුළුවන් එසේ ආවොත් ඊළඟට ප්‍රෝටීන පුළුවන් නාස්ටිකම් ටිකක් තමයි තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී මේ වැඩේ තමයි මේකට හේතුව. මේ වැඩේ මේක පිළිගන්නවා නම් පිළිගන්න නැත්නම් මට කමකුත් නැහැ. මේක තමයි මේකේ තියෙන ඇත්ත කතාව. තරු දෙනවා. තරු 3ක් දාගන්න, තරු දාගන්න. ළමයි මේකේ අවුලක් තියෙනවා. මේක ලක්ෂ ගාණක් වෙනවනේ තරු අන්තිමට. මේක හොඳයි. මේ ලර්නින් concept එකක් ඉතින් මේකනේ තරු විදිහට උගන්වන එක. නමුත් ඉතින් මේක කරුණු හොඳට වෙන් වෙලා පේනවා, කැඩිලා පේනවා. මේක ගිහින් පාඩම් කරන්න කවුද කියන්නකො. මේක පාඩම් කරන ළමයි සෙට් එකක් ඉන්නවා නම් ඒ පාඩම් කරන දරුවට අවුරුදු මාස දෙක තුනකට පස්සේ මේ තරු වලින් සෑහෙන අඩුවෙන් ලියවෙන්නේ නැවත ලියද්දි. හරි. අනිත් කාරණාව තමයි ළමයි බයෝ ළමයින්ට එසේ ලියන්න බැරිකම. එසේ ලියන්න බෑ. තීව්‍ර මතකයක් එපා එසේ ලියන්න. තීව්‍ර මතකයක් නැතුව එසේ ලියන්න බෑනේ. අනිත් එසේ ලියන්න බැරිකම. සහ ගුරුවරු ළමයින්ව පොළඹවනවා MCQ වලයි ස්ට්‍රක්චර් උයි වැඩිපුර කර කර දන්නේම නැතුව එසේ අමතක වෙනවා. එසේ ලියන්න බැරි ළමයි බිහි වෙනවා. ගොඩාක් ළමයින්ට තියෙන්නෙම MCQ ටික ගහලා එනවා. ස්ට්‍රක්චර් මොනවා හරි ලියලා එනවා. මේකේ 30න් තියෙනවා. එසේ ලියා ගන්න බැරුව ඒ ටික ෆේල්. එතනින් තමයි බයෝ යන්නේ ඇත්තටම. එතනින් තමයි බයෝ මිස් වෙන්න ගන්න. හරි. මම කියනවා ඔය එසේ ලකුණු 30 නිසා MCQ ස්ට්‍රක්චර් ලකුණු 70 පාවා දෙන්න එපා වගේ කතාවක් එළිය එනවනේ. හරි. ඒ කතාව හොඳයි ළමයි මේ එකපාරක් වැඩේ කරලා කෙලවෙලා සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වගේ කරන තව විභාගෙට මාස 3-4යි නම් 3-4යි නම් තියෙන්නේ. ඔය කතාව හොඳයි. එසේ විදිහට මේක දකින්න එපා කියන එක බයෝ.
එතකොට මොකද දන්නවද? එතකොට එයාට එල්ලෙන්න පොටක් නැති හින්දා මේ ළමයාට පුළුවන් MCQ ටිකක් කරලා පේපර් කරලා ගිහින් ස්ට්‍රක්චර් මොනවා හරි ලියලා පේපර් ලං කරන් තියරි පාඩම් කරලා ගිහින් ඒක හොඳයි අන්තිම මොහොතේ. ඒක හොඳයි සෙකන්ඩ් තර්ඩ් අයට. ෆස්ට් අයි ලංකාවේ ඉන්න හොඳම ඔලු ටිකට බයෝ ඔලු ටිකට මේ කතාව කියන්නේ හොඳ නැහැ. එතකොට ඒ ළමයා මුල ඉඳන්ම එසේ පැත්ත බලන්නේ නැහැ. එතකොට එයා මුලින්ම පොත රිසෝස් වලින් පාඩම් කරන්නේ ස්ට්‍රක්චර් වෙනුවෙන් MCQ වෙනුවෙන්. එයා එතකොට එසේ මිස් කර ගන්නවා. හැබැයි එසේ ලකුණු 30 නැතුව කවදාවත් ඒකක් ගන්න එහෙම බෑ. ඒකක් ගන්න බෑ. මං කියනවා නෑ. ඔයා බයොලොජි වල ඕනම ටොපික් එකක් ඕනම මාතෘකාවක් හරි චූටි තැන ඉඳන් ජලය නම් ජලය මුළු ජලය නෝට් එකම රිසෝස් එකම ඊළඟට ප්‍රෝටීන නම් ප්‍රෝටීන නාස්ටික අම්ල නම් නාස්ටික අම්ල ඊළඟට එතනින් ගියායින් පස්සේ ප්‍රාසමඩලයේ ව්‍යුහය විස්තර කරන්න නම් ඒක ප්‍රභා සංශ්ලේෂණයේදී ප්‍රභා සංශ්ලේෂණයම මුළු ප්‍රභා සංශ්ලේෂණයම ශ්වසනය එන්සයිම ඊට පස්සේ අපිට වංශගත ශාක ජීවන චක්‍රවල ඇන්තොෆයිඩා ජීවන චක්‍රයම මුළු චක්‍රයම ඕන එකක් හරි ඊට පස්සේ හෘදේ ව්‍යුහය හෘද චක්‍රයේ හෘදේ ක්‍රියාකාරීත්වය පෙරහළු වාතනීය යාන්ත්‍රණය තීහා බිවසා සෛලවල කාර්යභාරය පරිචිත ප්‍රතිශක්තියදී මේ වගේ ඕන මාතෘකාවක් යටතේ බයෝවල ඔයාට ඒකේ ෆුල් එසේ එක ලියන්න පුළුවන් නම් ඕන් අහගන්න ඕනම ටොපික් එකක් යටතේ බයෝවල ඔයාට ෆුල් එසේ එක ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ ටොපික් එක දුන්නාම නම් ෆුල් එසේ එක ලියනවා නම් ඔයා කොහොමද ස්ට්‍රක්චර්ඩ් ලියනවනේ ඔයා කොහොමද එතකොට ස්ට්‍රක්චර්ඩ් එසේ ලියනවා එතකොට ඔයා කොහොමද ඒකේ MCQ එක ගහනවනේ මොකද එසේ එක පුළුවන් ළමයා කරුණු තෝර බේරගෙන MCQ එක ගහනවනේ ස්ට්‍රක්චර්ඩ් වලට එන්නේ එසේ වලින් පෙරිලානේ කොටසක් කැඩිලානේ ඊට ස්ට්‍රක්චර් වල ලියනවනේ දැන් හැම ටොපික් එකක්ම ඔයාට ඒ ටොපික් එකට එසේ එක ලියන්න පුළුවන් නම් හරි මේකේ ඒක එනවා ඔයා කරගන්න ඕන ඕන ටොපික් එකක් යනකොට එසේ එක ලියන්න ප්‍රැක්ටිස් කරන එක හරි බයෝ ගුරුවරයෙක් වෙන්න ඕනෙත් ළමයාට ෆුල් එසේ එකක් ලියා ගන්න පුළුවන් කරන එක. එතකොට ළමයා කොහොමද ස්ට්‍රක්චර් ලියනවා? එතකොට පේපර් ගොඩක් අරන් මේක කරලා මේවා කරන ගුරුවරයා පොයින්ට් කියලා වැඩක් නැහැ මේ පොතෙන් බලන්න. ළමයාට ෆුල් එසේ ලියන්න වෙනවා. බයෝ වල ෂෝට් නෝට්ස් කියලා જાතියක් නැහැ. අංක 1 පළවෙනි දේ තමයි බයෝ වල ෂෝට් නෝට්ස් හදන්න එපා. හදන්න බෑ. එහෙම හදන්න එපා. හැදුවොත් ඉවරයි. ෂෝට් නෝට් එකකදී කරුණු ෂෝට් කරන්න වෙනවනේ, කෙටි කරන්න වෙනවනේ, අඩු කරන්න වෙනවනේ. හැබැයි බයෝ වල එහෙම බෑ. බයෝ වල ඒක ටොපික් එක එසේ ආවම මුළු රිසෝස් එකම ලියන්න ඕනේ. කරුණු අඩු නැතුව රිසෝස් එකේ විදිහට ඒ වචන වලින් ඒකම ලියන්න දෙපෑ. ඉතා හොඳින්. එතකොට 150න් 150 එන්නේ 150න් 150 ඒවා හතරක් ලියාගත්තොත් ඔතනින් 600න් ඔයාට 100 හතරන්නේ ඒකට ගන්න ඕනේ 400 ගන්න 400යි නැත්තර ඕනේ මෙතන 100න්නේ ඒකට ඕනේ එතකොට ඔය විදිහේ හතරක් ලියා ගන්න බැරි කම නිසා තමයි 163ක් SF අරන් ගෙදර යන්නේ මේ අඩුපාඩුව ලංකාවේ බයෝ ඇතුලේ තියෙනවා එතකොට මේකට මොකක්ද විසඳුම මේකට අපි විසඳුමක් ගෙනල්ලා තියෙනවා ඔයා නම් කියයි ෆුල් එසේ ලියන්න කියලා අපි එපේ පාඩම් කරන්න ඒකනේ ඇත්ත කතාව ෆුල් එසේ ලියයි හරි හොඳයි ටොපික් එක දුන්නාම ලියන්න ඒක කරන්න අමාරුයිනේ මේකේ කන්ටෙන්ට් එක වැඩිනේ ගොඩ වැඩි මාර පරාසයක් නේ මේකේ තියෙන්නේ පාඩම් කරලා ඉවර කරන්න බෑ කටපාඩම් කරලා ඒ තරමට තියෙනවා ටොපික් යටතේ එසේ විදිහට දෙන්න පුළුවන් තැන් අධිකව තියෙනවා එතකොට ඔයා කවදා හරි ගෙසින් ලිස්ට් පාඩම් කරනොත් අර අන්තිමට දෙනවනේ ගෙසින් කියලා ඒව පාඩම් කරලා යනවා කියන තැන ඉන්න එපා ඔයා එහෙම කරන්න දැන් බෑ ඉස්සර කරාට 2024 A level එසේ එක ශාකාතතිමයි ශාකයේ පාඩමේ 2025 A level එසේ එක ශාකයේ පාඩමේ ශාකාතති වලින්මයි ඉස්සර සාමාන්‍ය ගුරුවරු කියනවා ශාකාතති ආවොත් ඊළඟ පාර ඉන්නේ නැහැ හින්දා ඒක බලන්නවත් එපා කියලා. දැන් මේ පාර ගෙසින් ලිස්ට් වල ශාකයේ පාඩමේ ආතති තිබ්බේ නැහැනේ කට්ටියගේ. ඒකට ඒකෙන්නේ ආවේ. එහෙනම් ඒ විදිහට ගෙසින් ලිස්ට් වලින් එසේ ටික හදාගන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒක විනාශයක්. ඔයා ඕන පාඩයක් කරලා එසේ එක ලියන්න දක්ෂයෙක් වෙන්න. එච්චරයි මේකේ තියෙන්නේ.
කොහොමද එහෙම කරන්නේ දැන්? ඕනම එකක් යටතේ එසේ එක ලියන්න පුළුවන් නම් මරු. ඒ වුණාට ඒක කරන්නේ කොහොමද? ඒක ඔයා නම් කියයි කරන්න එපා. මේ දාන්නේ මේක වැඩේ හදලා ඉවරයි. මේ වැඩේ අපි කරලා ඉවරයි. මුළු සිලබස් එක පුරාවටම ඕනම එකක් යටතේ. මේක ආවේ මේකට පිළිතුර ආවේ මේක කරන්න පුළුවන්. ඒකට පිළිතුර ආවේ සයිකොලොජි වලින්. සයිකොලොජි වල පොඩි පාර්ට් එකක් තියෙනවා. සයිකොලොජි වල පොඩි පාර්ට් එකක් තියෙනවා. මෙන්න මෙහෙම මිනිසාගේ තියෙනවා උඩුසිතයි යටිසිතයි කියලා කොටස් දෙකක්. උඩුසිතයි යටිසිතයි කියලා කොටස් දෙකක්. මේ උඩුසිතට තමයි අපි දෙයක් සාමාන්‍ය ඉගෙන ගන්නෙ. මෙයාගේ තමයි තියෙන්නේ ලර්නින්. ඒ වගේමයි මෙයාගේ තියෙන්නේ short term memory. short term memory. මෙන්න මෙයා ගාව තමයි තියෙන්නේ long term memory. long term memory. long term memory තියෙන්නේ මෙයා ගාව. short term memory තියෙන්නේ මෙයා ගාව. එතකොට යම්කිසි කරුණක් මුළු එසේ එකක්ම ෆුල් එසේ එකක් ප්‍රභා සංශ්ලේෂණයේ ෆුල් නෝට් එක රිසෝස් එකේ අකුරෙන් ඒ විදිහට මේ පොයින්ට් ටිකම මෙන්න මෙයාට යවුවොත් හරිනේ යටිසිතට යවුවොත් හරිනේ ප්‍රෝටීන ෆුල් නෝට් එක ඔහොම යටිසිතට යවුවොත් හරිනේ කොහොමද ඒක කරන්නේ දැන් මම නිකන් අහන්නේ ඔයාට ඒක කරන්නේ කොහොමද මෙන්න මෙයාට තියෙන එක සිද්ධාන්තයක් තමයි සයිකොලොජිකලි ෆැක්ට් එකක් මේක මෙයාට වචන අකුරු ඡේද මේවා ග්‍රහණය වෙන්නේ නැහැ හොඳට බලන්න දැන් හොඳට අහන්න වචන අකුරු ඡේද යා සංවේදී නැහැ ග්‍රහණය වෙන්නේ නැහැ හරි දැන් නිකන් අහනවා ඔයාගේ මීට මතක් කරන්න මීට අවුරුදු 15කට විතර කලින් නිකන් හිතනවා නිකන් එක වසරේ විතර ඉඳි හිටපු හොඳම යාළුවා. හරි. එහා පැත්තේ පන්ති වාඩි වෙලා පුටුවේ ඔයාගේ වාඩි නැත්තම් ඉස්කෝලේ එක වසරේ පන්තියේ ටීචර්ගේ මූණ මතක් කරා. ඒක මතක් වෙනවනේ මොකක් හරි ඔයා හිටපු විදිහ. ඉස්කෝලේ යාළුවා ට්‍රිප් එකක් ගියපු එකක් මතක් කරන්නේ. ඒවා යම් කිසි විදිහකට චූටි මතක කැලි තියෙනවා. ඔයා ඒක මතක් කරනවා කියන්නේම කොහොමත් ඔයා මෙන්න මෙයා එක්ක ගනුදෙනුව කරන්නේ යටිසිත අවදි කිරීමක් ඒ කරන්නේ. එයාගෙන් තමයි මතකය ගන්න ළමයි. තේරුණාද? මෙයාගෙන් ගන්න එක. හරි? ඒවා මේකේ නෑ. ඒවා උඩුසිතේ නෑ. මේකේ නෑ. එතකොට මෙයාගේ ඇතුලේ වචන අකුරු ඡේද ග්‍රහණයක් නෑ. එහෙනම් කොහොමද මේකට මෙයාගේ තියෙනවා ළමයි වුණාට රූප ග්‍රහණය. රූප එයාට යම්කිසි විදිහකට ග්‍රහණයක් තියෙනවා. එයා ඒකට සංවේදීතාවයක් දක්වනවා රූපවලට. හරි. දැන් අපි එකක් කරලා බලමු. ඕනම එසේ එකක්. ඕනම එකක්. ඔයාට එසේස් මුළු බයෝ සිලබස් එකම මෙන්න මෙයාගේ ඇතුළට එසේ විදිහට අපි කාවත් දෙනවා. එතනින් එහාට ඔයාව නවත්තන්න කාටවත් බෑ. හරි. අපි බලමු ආරම්භයක් කරන් පළවෙනි එක තමයි මිලිග්‍රෑම් 70 110ක්. සාමාන්‍යයෙන් ඔයගේ බීම එක කොච්චරක් තියෙනවද ග්ලූකෝස්? ඒ කොකාකෝලා එක බලන්න ගහලා තියෙනවා ග්ලූකෝස් ගාන. ග්‍රෑම් 3ක් විතර තියෙනවා. ග්‍රෑම් 2ක් 3ක් 4ක් විතර තියෙනවා. මට මතක එකක් මම කියන්නේ මතක විදියට ඈ ග්‍රෑම් 2ක් විතර තියෙනවා. නැද්ද? එච්චර නැද්ද? ඊට වැඩිද? ඊට වැඩි මිසක් අඩු නෑ. ග්‍රෑම් 2ක් විතර තියෙනවා. සාමාන්‍ය රුධිරයේ මිලිලීටර් 100ක දෙන්න නම් ග්‍රෑම් 70 110 මේක ලකුණක් පළවෙනි ලකුණ. නමුත් ඊළඟ එක තමයි මේ බලන්න. නමුත් මම ඇලයිරක් ගහන්නේ මැද ඔයාගේ දේහ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවක. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ළමයි දැන් පළවෙනි ලකුණ හරියනේ සාමාන්‍ය නිරාහාර පුද්ගලයෙකුගේ දේහයේ රුධිර ග්ලූකෝස් මට්ටම 70 110 මිලිලීටර් වේ. නිරාහාර ඊට පස්සේ ඔයා කියන්න ඕනේ මේ බලන්න නමුත් දේහ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවක්. ඒ කියන්නේ මේ වගේ. නිකන් හිතන්නකෝ දේහ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවක් ගන්නකෝ. මේ වගේ මොකෙක් හරි කණ්ඩ පන්නනවා කියලා. ඒ වගේ වෙලාවකට මොකද වෙන්න ඕනේ? ඈ? මොකද කරන්න ඕනේ? ඌ මාළුවෙක් වගේනේ.
නමුත් ළමයි දේහ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවක ඒත් මට බෑ හොඳේ මට ඕක බෑනේ. දැන් හරි. සාමාන්‍යයෙන් මේ තියෙන රුධිර ග්ලූකෝස් මට්ටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක දෙවෙනි ලකුණ. ප්‍රමාණවත් නොවේ. ඒ වගේ වෙලාවක රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කරන්න මොකද කරන්නේ? සමස්තිතික යාමනේ වැඩි කරන්න දේහයේ තියෙන ගබඩා කරලා තියෙන ග්ලයිකෝජන් ඊළඟට කංකාල පේශි වලයි අක්මාවයි. ඒ ග්ලයිකෝජන් බිඳවට රුධිරයට එකතු කරනවා. පළවෙනි එක. හරිද? මේද ප්‍රෝටීන බිඳවට්ටලා ඒවැයි ග්ලූකෝස් හදලා රුධිරයට එකතු කරනවා. අපි බලමු මේක දාන්න පළවෙනි එක. ලකුණ. සාමාන්‍ය නිරාහාර පුද්ගලයන්ගේ රුධිර ග්ලූකෝස් මට්ටම 70 110යි වේ. මෙය දේහයේ ක්ෂණික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්. මේක 2019 A level essay එක මොඩල් පේපර් එකේ ලකුණයි. මේ දේහයේ ක්ෂණික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්. මොකද්ද ප්‍රමාණවත් වෙන්නේ? 70 110 ක්ෂණිකව ප්‍රමාණවත්. එනි ක්ෂණිකව දුවන්න මේක ඇති. මේ දේහයේ ක්ෂණික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්. ලස්සනට ඊට මැනේජ් කරන්න මගේ කොලේ මේ මෙතනින් ඉවරයි. මම 3කට පාවිච්චි කරා මගේ කොලේ පළල ඌල් 4ක 5ක උස මේවා හොඳට කරගන්න ළමයි මේ නෝට් එකතු කරගන්න. හරි කටපාඩම් කරන්න එපා. ඔයාට කියන්නේ පොත කියවනවට වඩා සෑහෙන අඩු වෙලාවක් යන්නේ මේකෙන් පාඩම් කරන්න. සජනනීය අස්ති අනුකජීවිත පරිසරය හදලා තියාගන්න. මම එක්සෑම් එකට යද්දි පාන්දර 4 විතර හැරිලා 9 විතර පේපරේ තියෙන්නේ 8 විතර වෙද්දි එක රවුන්ඩ් එකක් බලලා ඉවර කළා. කරන්න පුළුවන්. මුළු සිලබස් එක එකපාරක්. මේ බලන්නේ ඊළඟ එක තමයි මේ පුද්ගලයාට දියවැඩියාව රහිත නම් ඒ කියන්නේ නිරෝගීනේ දියවැඩියාව රහිත පුද්ගලයෙක්ගේ රුධිර සීනි මට්ටම බලන්න ලියන්න එපා බලන් ඉන්න ලකුණක් දියවැඩියාව රහිත පුද්ගලයෙකුගේ මේ රුධිර සීනි මට්ටම දවස මුළුල්ලේ ළමයි මේ පටු කායික විද්‍යාත්මක සීමාව ඒ කියන්නේ 70යි 110යි අනික කොහොම දාන්නම්කෝ ඊගාව ලකුණ දියවැඩියාව රහිත පුද්ගලයෙකුගේ මෙම රුධිර සීනි මට්ටම දවස මුළුල්ලේ 70යි 110යි අතර විචලනය වෙනවා මේ වගේ විචලනය වෙලා යනවා එක එක මට්ටම් වලට යන්න පුළුවන් ඒ කියන්නේ ඔයා ගොඩාක් පැණි රස දෙයක් කෑවොත් ඇත්තටම ඔක 500 ගානට නග්ගලා ගිහින් එන්නේ 500ක් විතර වෙනවා එකපාරට
පැන් රස කෑවම ඊට පස්සේ ඒක මේ පැය දෙකක් අතර ටක් ගාලා ගේනවා. ඒක මෙතන කතා කරන්නේ නැහැ. ඒතර අපි කියන්නේ නිකම්ම දියවැඩියාව රහිත නිරෝගී පුද්ගලයෙකුගේ මේ රුධිර සීනි මට්ටම 71 අතර පටු කායික විද්‍යාව සීමාව තුළ දවස මුළුල්ලේ විචලනය වේ. ඉවරයි. 3යි. දවස මුළුල්ලේ විචලනය වේ. ආවචනය කියලා පොතේ තියෙනවා. උච්චාවචන. මේ පොතම තමයි උච්චාවචන. උච්චාවචනේ වේ. දියවැඩියාව රහිත පුද්ගලයෙකුගේ රුධිර සීනි මට්ටම දවස මුළුල්ලේ පටු කායික විද්‍යාත්මක සීමාව තුළ මම මෙහෙම දානවා පටු නිකන් ඔහොම දානවා මේ රේන්ජ් එක ඇතුලේ පටු කායික විද්‍යාත්මක සීමාව තුළ දවස් මුළුල්ලේ විචාවචනය වේ. ඊළඟ ලස්සන ලකුණ තමයි මේ බානවා මේක මැද්දෙන් කියන්නේ මේ පැත්තෙන් අදින්න ටික ලොකුවට අදින්න යන්නේ. ඒතර මෙතන අදින්නේ මට ඉඩ නැති හින්දා මම මෙහාට ගන්නේ මේ බාන්න අර බෝඩ් එකේ ඉඩ තියෙනවා. ඊළඟට මිනිසාගේ රුධිර සීනි මට්ටම මේක ටික ලොකුවට එන්න ඕනේ. ඊළඟ ලකුණ මිනිසාගේ මේ රුධිර සීනි මට්ටම අග්න්‍යාශය මගින් ශ්‍රාවය කරන තව කැලලක් කියනවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කරන අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කරන හෝමෝන දෙකකින් යාමනය වේ. ඒවා මොනවද? දන්නව ඔයාලා? ඉන්සියුලින් හා ග්ලූකගෝන්. හරි. මේක දාන්න මෙතන. ලස්සනට. තුන්වෙනි ලකුණ. මෙතන තියෙනවානේ ලැන්ගහන් දීපිකා. දීපිකා පදුකෝන් නෙමෙයි. ලැන්ගහන් දීපිකා. ලැන්ගහන් දීපිකා වල සෛල වර්ග දෙකයි ඇල්ෆා සෛලයි බීටා සෛලයි. එකක් බීටා සෛල අනික ඇල්ෆා සෛල. බීටා සෛල ඉන්සියුලින් දානවා. මෙයා ග්ලූකගෝන් දානවා. මෙයා ග්ලූකගෝන් දානවා. මෙයා ප්‍රතිවිරුද්ධ හෝමෝන. මිනිසාගේ රුධිර ග්ලූකෝස් මට්ටම මේ දෙන්නට කියන්නම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කරනවා.
මේ දෙන්නට කියන ප්‍රතිවිරුද්ධව. එකිනෙකට විරුද්ධව. එකිනෙකට ප්‍රතිවිරුද්ධව. එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන හෝමෝන. අන්තරාසාරී ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන්නේ. එන්සයිම් එහෙම නෙමෙයි. හෝමෝන. හෝමෝන දෙකක් මගින් සගරවරණක් දාන්න කියනවා සමස්ථිතිකව යාමනේ වේ. ඉවරයි. සමස්ථිතිකව යාමනේ වේ. හරි දැන් ඔයා එතනින් පස්සේ හොඳට බැලුවොත් පොතේ එසේ එක බලන්න පොතේ එසේ එක දෙවෙනි ඡේදය බලන්න. දෙවෙනි ඡේදය ඉඳන් ඉතුරු ටික තනියෙන් කියවන්න එකපාරක්. දෙවෙනි ඡේදය ඉඳන් ඉතුරු ටික තනියෙන් කියවන්න බලන්න එකපාරක්. මිනිසාගේ සාමාන්‍ය විදුලි ග්ලූකෝස් මට්ටම බලන්න එපා දැන්. කියන්නේ 70යි 110යි මිලිග්‍රෑම් per 100 මිලිලිටර් වේ. හරි. දේහයේ පවතින ශරීරික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වේ. දියවැඩියාව අනිත් පුද්ගලයෙකුගේ දවස මුළුල්ලේ අටු කායික විද්‍යාත්මක සීමාව තුළ උදර ග්ලූකෝස් මට්ටම උච්චාවචරයේ දැක්කම තමයි අපි මේකේ පොඩි රූපයක් වගේ ලොකු ඡේදයක් එකකින් වගේ ලියවෙන්නේ ලොකු වාක්‍ය ලියවෙනවා. වාලියන්නේ දියවැඩියාව රහිත කියන ලියවෙන්න ඕන අටු කායික සීමාව තුළ ලියවෙන්න ඕන. උච්චාවචර කතාව ලියවෙන්න ඕන. හරි? කැමති විදිහට ලියන්න. ඒක වගේ ඉඳහස. අන්තිමට දෙනවා මානව ග්ලූකෝස් මට්ටම මේ ගොඩක් කරුනේ මේ ඔයාම කියන්නේ අභ්‍යාසයකින් ශ්‍රාවය කරන මේක ලියලා නැහැ අභ්‍යාසයකින් ශ්‍රාවය කරන ඊළඟට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කරන හෝමෝන දෙකකින් සමස්ථිතිකව පාලනය වේ. ඒවා නම් කියලා මේ දෙකක් තමයි ලියන්නේ. ඒවා නම් ඉන්සිලින් හා ග්ලූකෝස්. දාගන්න උදර ග්ලූකෝස් මට්ටම වැඩි වුණා. හරිනේ දාන්න පළවෙනි එක
ATP නිපදවන ග්ලූකෝස් භාවිතා කිරීම කියන දෙක වැඩි කරනවා. පළවෙනි එක ඕක ලකුණයි. ලකුණයි නෙමෙයි ලකුණු 3යි 4යි. අතක තියාගන්න මේක ලොකු ආවොත් හොඳ එසේ එකක්. ඒ පාර්ට් එකක්. අවුරුදු 4ක විතර A level ඇවිත් තියෙනවා. මේකේ MCQ කොහොමද දෙනවනේ ළමයි ස්ට්‍රක්චර් හැදෙනවමනේ. මේ කියන දෙකම වැඩි කරන්නේ මේකත් වැඩි කරනවා මේකත් වැඩි කරනවා. දෙක ඉවරයි දෙක හරි තනියෙන් කියන්න මෙතන නෑ එසේ එක පටන් ගත්තේ කොහොමද? මිනිසාගේ සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම අනිරාහාරව සිටින විට මිනිසාගේ සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම 70යි 110 මිලිග්‍රෑම් per 100 මිලිලීටර් වේ. දේහයේ ඇතිවන ක්ෂණික අවශ්‍යතා සඳහා මෙම ග්ලූකෝස් මට්ටම බලන්න එපා දැන් මතකෙන් කියන්න ප්‍රමාණවත් වේ. දියවැඩියාව රහිත නිරෝගී පුද්ගලයෙකුගේ දේහයේ පටු කායික විද්‍යාත්මක සීමාව තුළ මෙම අගය දවස මුළුල්ලේ උච්චාවචනය වේ. මිනිසාගේ රුධිර ග්ලූකෝස් මට්ටම අග්න්‍යාශය මගින් ශ්‍රාවය කර අග්න්‍යාශය ලැංගහැන්දීපිකා මගින් ශ්‍රාවය කරන එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියා කරන හෝමෝන දෙකක් මගින් යාමනය වේ. ඒවා නම් සමස්ථිතිකව යාමනය වේ. ඒවා නම් ඉන්සියුලින් හා ග්ලූකගන්. හරිනේ. ඔය දුවන්ට ලියා ගන්නවා කියන 100න් 100යි. ඒක ඔක ලියන්න. ඔක ගේමන්නේ. ඊට පස්සේ රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට එක කොහොමද ලියන්නේ? ඉන්සියුලින් මගින් කියලාම කියන්නකෝ. එහෙම නෙමෙයි. ඒක ලියන්න එපේ. අග්න්‍යාශය ලැංගහැන්දීපිකාවල බීටා සෛල කියලා ලියුවට කමන්නේ පොතේ නෑ. බීටා සෛල මගින් ඉන්සියුලින් ශ්‍රාවය කරයි. ඉන්සියුලින් මගින් ඉලක්ක පටක මත රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීම සඳහා එක මොනවද කරන්නේ? සංසරණය වන රුධිරයේ ඇති ග්ලූකෝස් දේහ සෛල වලට මාරු කරනවා නැත්නම් පරිවහනය වේගවත් කරනවා. එහෙම කියන්න පුළුවන්. හරි සහ දේහ සෛල වලදී ATP බවට බිඳහෙලීම. එහෙම ඔයාට ඒ වෙලාවට එන විදිහෙන් ලියන්න. බිඳහෙලීම මගින් ATP නිපදවීම වැඩි දියුණු කරයි වැඩි කරයි. දෙක සංසරණය වල රුධිරයේදී ග්ලූකෝස් ආයි විභාග මම කර දෙවෙනි එක. මෙතනින් ඉවරයි නේද? තව ටිකයි තියෙන්නේ. අද හොඳට ඔලුවට ගන්න. ලේසි මේසේ එක. ඕකත් ලියා ගන්න නැති භාල් පාරුව ඉන්නව. අන්තිමට ඒ ගොඩක් කටපාඩම් කරනවා කියලා තරු දා ගන්න එහෙම ඒවා ලියන්නෙම නෑ පස්සේ. සමහර විට ඉතින් වාසනාවට මේක පටපාඩම් කරපු කෑල්ලන් නම් ලියයි.
ඒත් උෂ්ණත්වය නම් ලියන්නේ. දේහ උෂ්ණත්ව සමස්තය කියලාම නේ නම් එහෙම ලියන්න බෑ. ඊළඟ එක තමයි සංසරණය වෙන රුධිරයේ ඇති ග්ලූකෝස් බලන්න. ඊළඟ එක අක්මාව. එකක් අක්මාව, අනික කංකාල පේශි. අපේ දේහයේ තියෙන ඕනම කංකාල පේශියක්. හරි, මම මෙහෙම පේශියක් ගන්නම්, ද්විශීර්ෂ පේශියක්. මේ වගේ මේ විදිහේ පේශියක්. සංසාර ඊගාව එක තමයි සංසරණය වෙන රුධිරයේ තියෙන ග්ලූකෝස් බලන් ඉන්න හොඳට. මේවෙන් ග්ලයිකෝජන් හදලා. ග්ලයිකෝජන් කියන්නේ අතිශයින් ශාකනය වෙච්ච පොලිසැකරයිඩයක්. සතුන් තුන සංචිතයි. ශාකනය වෙච්ච වැඩිම ශාකනය වෙන පොලිසැකරයිඩය. පිෂ්ඨයේ ශාකිතාකාරයක් තියෙනවනේ. පිෂ්ඨයේ තියෙනවනේ. ශාකනය වෙච්ච පිෂ්ඨයක් තියෙනවනේ. මෙයා ඊටත් වඩා ශාකනය වෙච්ච පොලිසැකරයිඩයක්. මේ ග්ලූකෝස් ග්ලයිකෝජන් කරලා ඊළඟ එක අක්මාවෙයි සතුන්ගේ කංකාල පේශි වලයි සංචිත කරනවා. සංචිත කිරීමක් මේක. දාගන්න. ඉවරයි. දෙකයි. දෙකයි. සංසරණය වෙන රුධිරයේ ඇති ග්ලූකෝස් පද ඒ කැලේ ලියන්නේ ඒක දැන් දන්නවනේ. ග්ලයිකෝජන් බවට පත් කර අක්මාව හා කංකාල පේශි වල සංචිත කරයි. දෙකයි. ඔයා ඔහොම ලිව්වොත් ළමයි එක A level essay එකක් හරි. හතරක් ලිව්වොත් ඔයා ගොඩ. ඒ කියන්නේ ඒ වගේ ඔය ගානට හතරක් ලිව්වොත් ඔයා ගොඩ. ගා විතරක් නෙමෙයි පරම්පරාවේ අනිත් සෙට් එකත් ගොඩ තමයි. ඉතින් මෙඩිසින් එහෙම වැදුනොත් හොඳේ. ඒ ඔයා හොඳ A level essay හතරක් බයෝ වල ලියලා ඉන්න ඔය වගේ කවුද දන්නේ වාසනාවට අනුමත් 30ක් වෙනවා. සමස්තිතියේ ග්ලූකෝස් සමස්තිතිය ආමලයක් වෙනවා. දැන් එහෙම කිව්වම දැන් ඒතකොට උෂ්ණත්වය තාම කරේ නෑ. උෂ්ණත්වය කරගත්තාම ඒකත් හරි. අනුමස්තිෂ්කේ එන්නේ සුසුම්නා ශීර්ෂකේ. ඒ පාර්ට් එක. B පාර්ට් එක සමස්තිතියෙන් දාලා සමස්ති රුධිර ග්ලූකෝස් මට්ටම සමස්තිති ගියාම. මතක් නෑ හැබැයි. සිලබස් එක කව වෙන්න ඕනේ. වැඩි කොටසක් පුළුවන් වෙන්න ඕන ඔයාලට. තව එකක් තියෙනවා. ඒක පොතේ දාලා නැහැ. මම ඒක ඒ වුණාට චුට්ටක් දෙනවා. දැනුමටත් එක්ක ඕනේ නිසා 3. අන්තිමට මෙයාට කරන්න සිද්ධ වෙන එක තමයි ඒක පොතේ නෑ ළම. මේක ලිව්වත් එකයි මට නැතත් එකයි ඈ. ඒක කැමති නම් නොලියයි. මේක මේ මට නිකන් බැලන්ස් නැති හින්දා දෙන්නේ. ඇයි දන්නද මම මේක දෙන්නේ? මේ බැලන්ස් කරගන්න අපේ එසේ එක. මොකද දන්නවද? රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වුණාම වැඩි කරන්න එක යටතේ මේක තියෙනවා. වැඩි වුණාම අඩු කරන එක යටතේ මේක ලියන්න හැලිලා. එයාට. ලියපු කෙනා. චුට්ටක් එහෙම ඒවා තියෙනවනේ මේ පොතේ. එහෙනම් මම කෝකටත් මේක දෙනවා. මේ අන්තිම එක රුධිරයේ සංසරණයෙන් තියෙන රුධිරයේ තියෙන ග්ලූකෝස් මෙයාට පුළුවන් අපේ මේද පටකය තුල. මම මේද පටකයක් ගන්න කොටස මේ බලන්න. මේද පටකේ හැදලා තියෙන්නේ මේද සෛල වලින්. මේද සෛල. අපේ ඇඟේ තියෙන තන්තු අඩුම පටකය මේද සෛල වල මේදේ ගබඩා කරලා තියෙනවා. ඉතින් ඔයා ගොඩක් මහතයි නම් මේද සෛල ගාන වැඩි. දේහ සෛල ප්‍රමාණයත් මහත කෙනාගේ වැඩි.
දැන් සාමාන්‍ය කෙට්ටු කෙනෙක්ගේ දේහ සෛල අපි නිකන් හිතමුකෝ මිලියන් 3යි නම් තියෙන්නේ. ඒවා මහත් වෙනවා කියන්නේ විභාජනයෙන් තව සෛල හැදෙනවා කියන එක. මිලියන් 5 6 තියෙන අය ඉන්නවා. දැන් මිලියන ගානට වඩා තියෙනවා මම ටිකක් උදාහරණයක් කියන්නේ. තේරුණාද? එහෙම වෙනවා. ඒ මහත් වෙන්න එපා පුළුවන් තරම් කෙට්ටුවට ඉන්නේ තමයි හොඳ. එහෙම කිව්වට අපි මහත් වෙනවා. ගොඩාක් ස්ට්‍රෙස් එකෙන් මහත් වෙනවා. කෑමෙන් මහත් වෙනවා. අපි නම් කනවා. ඉතින් කොහොම කිව්වත් තව මාස 8ක් යනකම් කරන්න දෙයක් නැහැ. අන්තිම මාස 8නේ ළමයි කැම්පස් එකේ අමාරුම කාලේ. හරි මේ බලන්න අන්තිම එක තමයි ග්ලූකෝස් මේද පටකය තුල මේදේ බවට පත් කරන්නත් පුළුවන් මෙයාට. මේදේ බවට පත් කළා මේද පටකය තුල ගබඩා කරන්නත් පුළුවන්. ඒක අන්තිම එක දාගන්න. ග්ලූකෝස් මේදේ බවට පත් කර මේද පටකය තුල සංචිත කිරීම. ඒ ටික ඉවර කරන්න. ඉවරයි ඒ කෑලි. මේකක් ගන්න. ඊට පස්සේ පටන් ගන්න අලුතෙන් රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වූ විට ෆුල් ඉරක් දාලා අයින් කරලා අලුතෙන් ගන්න. අලුත් කොලයක් ගන්න නෙමෙයි ඔයාගේ තියෙන තැනින් පටන් ගන්න. රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වුණාම මොකද වෙන්නේ? මේක අනිත් පැත්ත දැන් අපි කරපු ටිකේ ප්‍රතිලෝමය ඔන්න එච්චරයි දිසේ ගොඩනේ ගොඩ දිසේ ගොඩනම ඔයා බය නැතුව ලියලා ඉන්න ඔය ටික. ඔයා දන්න ටික ලියලා ඉන්න. ආයේ මේ ලැංගහන් දීපිකා ඇල්ෆා සෛල මේ වෙලාවේ ඇල්ෆා සෛල දාන හෝමෝන් එක කියන්නේ ඇල්ෆා සෛලම් වගේ රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වූ විට අග්න්‍යාශය ලැංගහන් දීපිකා වල ඇල්ෆා සෛලම් වගේ මොනවද ග්ලූකෝගන් ග්ලූකෝගන් කිව්වා ගොන් කිව්වා එහෙම අවුලන්නේ ස්පෙලිං බලන්නේ නැහැ ටිකක් ග්ලූකෝගන් ග්ලූකෝගන් ග්ලූකෝස් ඉලක්ක අවයව හා පටක මත හා කියන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම මොනවා කිරීම සඳහාද වැඩි කිරීම සඳහා එක දාන්න
හරිනේ. පළවෙනි දේ බලන්න පළවෙනි එක බලන්න. හරි පළවෙනි එක බලන්න. ඔන්න ඉවර කරන්න යන්නේ. මෙයාට පුළුවන් අග්න්‍යාශයයි මේ අක්මාවයි ග්ලූකගන් වලට පුළුවන් අක්මාවයි කංකාල පේශි මතයි ක්‍රියා කරලා බලන්න සංචිත ග්ලයිකෝජන් බිඳහෙලා රුධිරයට ග්ලූකෝස් බවට පත් කර රුධිරයට එක් කිරීම එකක්. අක්මාවේ හා කංකාල පේශිවල සංචිත ග්ලයිකෝජන් බිඳහෙලා ග්ලූකෝස් බවට පත් කර රුධිරයට එක් කිරීම. දාගන්න. ලේසිනේ. මේක මට කියලා දෙන්න දෙයක්වත් නෑ දැන් නම්. කන්නේම නෑ කියන. හැබැයි ඉතින් බත් කිලෝ එකක් විතර ගිලිනවා. පිටි කිලෝ එකක් විතර කනවා. එතකොට මහත් වෙනවා. තෙල් කන්නේ නැතුනට වැඩක් නෑ. ඒක තෙල් වලට කන්වර්ට් කරලා ඒක ඩිපොසිට් කරනවා. හරි. දෙක. මේද පටකයේ බිඳහෙලා දාගන්න මාත් එක්කම කරන්න. මේද පටකයේ බිඳහෙලා සමහර ළමයි මේකේ අනිත් පැත්ත ප්‍රතිලෝමය අදින්නෙත් නැහැ. ඒක පුළුවන් කියලා. කම්මැලිකම මහන්සිලා ඒක ලස්සනට අදින්න අනිත් පැත්තත් ඈ. ජීවිතේ එකපාරයිනේ කරන්නේ. කම්මැලි වෙන්න එපා. අමු කම්මැලි වෙන්න එපා. මේක වැඩි වෙන්නේ නැහැ නේද කියලා. හරි. මගේ නම් පන්තියේ එහෙම හරියන්නේ නැහැ ඉන්නත් එපා. හොඳේ. අඳින්න ඕනේ අනිත් පැත්ත. මේද පටකයේ බිඳහෙලා ග්ලූකෝස් බවට පත් කර රුධිරයට එකතු කරයි. දෙකයි. දැන් සංසරණ රුධිරයේ ග්ලූකෝස් සෛල වල තියෙන ඒවා ආපස්සට එහෙම එකක් නැහැ. සංචිතේව තමයි ගන්න. දෙකයි තියෙන්නේ. හරි අහන්න.
දැන් මේක ඉවර කරමු අපි. මේ කෑල්ල ගොඩක් ළමයි ලියන්නේ නැහැ. ගොඩක් අය මේක මතක නෑ ලියන්න ඕනේ කෑල්ලක් කියලා. ඒ හින්දා ළමයි මම මේක එකට හදනවා අන්තිම කෑල්ල විදිහට. ඔයා ලිවිය යුතුමයි ඈ. මේකේ ලොකු ලකුණු ටිකක් ඒකටත් වෙන් වෙනවා. එසේ එකේ. දැන් ඔයා සෑහෙන ලොකු එසේ එකක් ලියලා තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයකට. නමුත් මේ ටික ලිවිය යුතුමයි. එකක් තමයි ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයෙන් ඒක ලියන්න ඕනේ. කියන්නේ ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයෙන් රුධිර ග්ලූකෝස් මට්ටම ක්‍රමයෙන් වැඩි වෙලා සාමාන්‍ය පරාසයට ළඟා වීම. අනිත් පැත්ත ලියන්න ඕනේ ග්ලූකගන් වල ක්‍රියාකාරීත්වයෙන් රුධිර ග්ලූකෝස් මට්ටම ක්‍රමයෙන් වැඩි වෙලා සාමාන්‍ය පරාසයට ළඟා වීම. ඔන්න බලන්න මම කරන විදිය. ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයෙන් රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයට ළඟා වීම අපේ අග්න්‍යාශය මත ග්ලූකෝස් මට්ටම ක්‍රමයෙන් අඩු වී සාමාන්‍ය මට්ටමට ළඟා වීම අපේ අග්න්‍යාශය මත අග්න්‍යාශයේ ලැන්ග්හෑන් දීපිකා මත මොන ප්‍රතිපෝෂී විදියට බලපාන්නේ ඈ කියන්නේ සාමාන්‍ය මට්ටමට ළඟා වුණා මේක ඍණ ප්‍රතිපෝෂී ලෙස බලපාලා ඉන්සියුලින් ශ්‍රාවය නතර කරනවා. එතකොට ග්ලූකගන් වලින් රුධිර ග්ලූකෝස් මට්ටම ක්‍රමයෙන් වැඩි කරලා සාමාන්‍ය පරාසයට ළඟා වීම ලැන්ග්හෑන් දීපිකා මත ඍණ ප්‍රතිපෝෂී විදියට බලපාලා ග්ලූකගන් ශ්‍රාවය නතර කරනවා. ඒ හින්දා රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය සීමාවෙන් ඔබට අඩු වීම හෝ වැඩි වීම බලක්වනවා. ඔය කැලලක් ලියන්න. තේරුණාද? ඉවරයි. දාගන්නකො ඒක ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය. මේ දෙකම ඍණ ප්‍රතිපෝෂී ඔය ටික ලියවෙන්න ඕනේ අන්තිමට. මෙතනදී වෙන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම ක්‍රමයෙන් අඩු වී සාමාන්‍ය පරාසයට ළඟා වීම. එතකොට මේකේ සාමාන්‍ය පරාසය කියන්නේ 70යි 110. සාමාන්‍ය පරාසයට ළඟා වීම මෙතන වචනේ තමයි ඍණ ප්‍රතිපෝෂී. මේ පැත්තට රුධිර ග්ලූකෝස් මට්ටම ක්‍රමයෙන් මේක අඩු වෙන්නේ. මට්ටම ක්‍රමයෙන් වැඩි වී එතනදී 70යි 110 මිලිග්‍රෑම් සාමාන්‍ය පරාසය. එතනටත් අපිට කියන්න තියෙන්නේ මේක මත ඍණ. මේ වාක්‍ය දෙකක් හොඳේ එකට ලියන්නේ නැහැ. මේක ලියලා මේක ලියන්නත් පුළුවන්. ඍණ ප්‍රතිපෝෂී. කොහොම හරි ඔයාලා ලිවිය යුතුයි දෙපැත්තම. බලපෑම් ඇති කරලා එම නිසා මෙතනදී වෙන්නේ ඉන්සියුලින් ශ්‍රාව නිෂේධනය වෙනවා. ඉන්සියුලින් තවදුරටත් ශ්‍රාවය මෙතනදී වෙන්නේ එම නිසා ග්ලූකගන් තවදුරටත් ශ්‍රාවය.
නිෂේධනය වෙන එක. මේ දෙකම යටතේ අන්තිම කරුණ ලියන්න ඕනේ. එම නිසා සාමාන්‍ය සීමාවෙන් ඔබට රුධිර ගෝස් අඩු වීම හෝ වැඩි වීම වැළකේ. දෙකම ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ. ඉන්සියුලින් මගින් රුධිර ග්ලුකෝස් මට්ටම ක්‍රමයෙන් අඩු වී සාමාන්‍ය සීමාවට ළඟා වීම අඥාශය මත ඍණ ප්‍රතිපෝෂී ලෙස බලපෑම් ඇති කර තවදුරටත් ඉන්සුලින් ශ්‍රාවය නතර වේ. එමෙන්ම ග්ලූකගන් මගින් රුධිර චීනි මට්ටම ක්‍රමයෙන් වැඩි වී සාමාන්‍ය මට්ටමට ළඟා වීම අඥාශය මත ඍණ ප්‍රතිපෝෂී ලෙස බලපෑම් ඇති කළ තවදුරටත් ග්ලූකගන් ශ්‍රාවය නිෂේධනය කරයි. ඒවා සාමාන්‍ය සීමාවෙන් ඔබට රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වීම හෝ වැඩි වීම වැළකේ. ඉවරයි. Totally complete. හරිනේ. හරි. පොඩි බ්‍රේක් එකක් ගමු එකපාරක් කියලා. මේක එකපාර ලේසි නේද ඒක? ෂේප් නේ. ලියහල්ල ලියනවනේ කවුද හරි උඹලා. මට ෂුවර් නෑ සත භාග. අර සාමාන්‍ය එක අර බල්ලා වගේ එකක් හිටියා. ඔය වගේ කෑල්ලක් මතක් වුණොත් එක කෑල්ලක් එන්න ඕනේ හරිද? ඊටු ටිකවා ලියනවා. ඒ මතක් වෙන්න ඕනේ අර කොටස. මම කිව්වනේ ඉතින්. සමහරු හිතනවා මේවා මේ මයින්ඩ් මැපින් කියලා. මයින්ඩ් මැපින් කියන්නේ මේක නෙමෙයිනේ. මයින්ඩ් මැප් කියලා මොකද්ද කරන්නේ? අර මෙහෙම බෙදලා මයින්ඩ් මැපින් කියන්නේ ඒකනේ නේ. අපෝ අපි මයින්ඩ් මැපින් කරන්නේ නැහැ. සමහර දෙනා මේක ෂෝට් නෝට් හදනවා කියලා. බයෝ වලට ෂෝට් නෝට් හදන්න බෑ. බයෝ වලට ෂෝට් නෝට් හදන්න බෑනේ. එහෙම බයෝ වලට කරන්න බෑ. බයෝ වල ෂෝට් නෝට් හැදුවොත් මොකද වෙන්නේ? කරුණු අඩු කරන්න දෙපේ. ෂෝට් නෝට් කියන්නේ කරුණු අඩු කරන්න දෙපේ. මේවා ඒකට ලොන්ග් නෝට් වෙනවනේ. එහෙනම් මම කියන්නේ මේක බයෝ ලොන්ග් නෝට් ක්‍රමය. ෂෝට් නෝට් නෙමෙයි. ෂෝට් නෝට් හදන්න බෑනේ බයෝ වලට. එසේ එකක් ආවහම බයෝ වල ඔයා සමස්තය ලියන්න දෙපේ. ෂෝට් කරලා ලියලා බෑනේ. එතකොට ෂෝට් වෙන්න ඕන. හරි. ඇති නේද වෙලාව? අම ලියනවා. හරිද ඉවරයි. පටන් ගන්න. බලන්න ඕනෙත් නැහැ. පළවෙනි එකේ තිබ්බේ මේක මොකක් හරි බත් පිඟා නම් මොකක් කරනේ. ඒතකොට ඒකනේ අපි දන්නේ අපි පාඩම් කරලත් නැහැ. අපි හදලා ගොඩනගලා ලියන්නේ. ඒතකොට ඒකේ මොකක්ද තියෙන්නේ? ඒක කපලක් තිබ්බනේ. නිරාහාරව සිටින කෙනෙක්. නිරාහාරව සිටින පුද්ගලයෙකුගේ රුධිර ග්ලූකෝස් මට්ටම කීයද? 70 110යි මිලිග්‍රෑම් per 100 මිලිලීටර්. ඒක ඕනේ. වේ. ඊළඟට දේහයේ සිදුවන ක්ෂණික අවශ්‍යතා සඳහා මෙය ප්‍රමාණවත් වේ. ඊළඟ එක දියවැඩියාව රහිත පුද්ගලයෙකුගේ දවස මුළුල්ලේ පටු කායික විද්‍යාත්මක සීමාව තුළ මෙම රුධිර ග්ලූකෝස් මට්ටම උච්චාවචනය වේ. ඊට පස්සේ යටි ලොකු අග්න්‍යාශයෙන් දීප දැන් ලියන්න ඕනේ. මිනිසාගේ හදලා ලියන්නේ වාඩම් කරලා නැහැ. අග්න්‍යාශය මගින් ශ්‍රාවය කරන එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන හෝමෝන දෙකක් මගින් රුධිර ග්ලූකෝස් මට්ටම සමස්ථිතිකව යාමනය වේ, පාලනය වේ කිව්වත් කමන්නේ. ඒ වෙලාවේදී ඒ මොනවද කියලා තොනල් ලියනවා. ඒවා නම් ඉන්සියුලින් හා ග්ලූකගන්. හරිනේ වැඩේ ගොඩ. ඊට පස්සේ දැන් දන්නවා ලියන්න ඕන රුධිර ග්ලූකෝස් වැඩි වූ විට විස්තර කරනවා, අඩු වූ විට විස්තර. රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට ලියන්න. කොහොමද පටන් ගන්නේ?
අග්න්‍යාශය ලැංගහැන් දීපිකා මගින් ශ්‍රාවය කරන ඉන්සියුලින් මගින් ඉලක්ක අවයව හා පටක මත ක්‍රියා කර එකටම හැදුවේ ඔන්නම් ශ්‍රාවය කරයි එහෙම වාක්‍ය කඩලා ලියන්න පුළුවන් ඒ වාගේ නිදහස ඉලක්ක අවයව හා පටක මත එක සංසරණය වන රුධිරයේ ඇති ග්ලූකෝස් දේහ සෛලවලට පරිවහණය හා දේහ සෛල මගින් ඒවා බිඳලා ATP සංශ්ලේෂණය උත්තේජනය කරයි. දෙක සංසරණය වන රුධිරයේදී ග්ලූකෝස් අක්මාවට හා කංකාල පේශි වලට පරිවහණය කර ග්ලයිකෝජන් බවට පත් කර සංචිත කිරීම දිරිගන්නවා. ඕන විදිහට ලියන්න. ආය සංසරණ වන රුධිරයේදී ග්ලූකෝස් මේද පටකය තුල මේදයේ ලෙස ගබඩා කිරීම සිදු කරයි. උත්තේජනය කර ගබඩා වීම කොහොමද වෙනවා? ගබඩා වීම උත්තේජනය කරයි. අනිත් පැත්ත රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වූ විට කොහොමද ලියන්නේ? අග්න්‍යාශයේ ලැංගහැන් දීපිකාවල ඇති ඇල්ෆා සෛල වගේ ග්ලූකගන් ශ්‍රාවය කරයි. ග්ලූකගන් ඉලක්ක අවයව හා පටක මත රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කිරීම සඳහා එක අක්මාව කංකාල පේශිවල සංචිත ග්ලයිකෝජන් එන ලියද්දි ඒ කියන්නේ මේක කරද්දී එන ලේසි ඊසි වගේ තේරුණාද ලියද්දි පැටලෙනවනේ හරි අවුලක් නැහැ ඔයාලා ලියයි කංකාල පේශිවල සංචිත ග්ලයිකෝජන් බිඳහෙලා ග්ලූකෝස් බවට පත් කර රුධිරයට එක් කරයි දෙක මේදය තුල සංචිත මේද බිඳහෙලා ග්ලූකෝස් බවට පත් කර රුධිරයට එක් කර දැන් ඔයා කන්න නැතුව හිටියාම කාලයක් ගියාම ව්‍යායාමයක් කරනවා කියනකොට උදේට කන්න නැතුව මොකද වෙන්නේ? මේදේ අඩු වෙනවනේ. මේදේ අඩු වෙන්න ගන්නවා. يعني අරක වෙනවා. ඔය කියන එක වෙනවා. ඔයා කන්න නැතුව උදේට එක්සර්සයිස් කරනවා කියලා හිතන්න 12 වෙනකම් කන්නේ. උදේට පිට්ටන එක වට 10ක් දුවනවා. මොකද වෙන්නේ? මේදේ අඩු වෙනවා. මේදේ බහිනවා. යන්නේ ඉතින් අඩුවදි ශක්තිය ඕනේ මේද පටකෙන් ගන්න වෙනවා. හරි. ඒ වැඩේ වෙනවා. හරි. ඊට පස්සේ දෙපැත්තක් තියෙනවා තව ලියන්න කියලා හොද්දට මතක තිබ්බොත් ඔය කැලේ ලියනවා අනිත් එක ඔතනින් සුපිරි එසේ එක ලිව්වම අම්මටත් කියනවා මේ හතරම ලියලා ආවේ ග්ලූකෝස් අවශ්‍ය ගියාමනේ ආවා ගේමක් නැහැ ගැම්මට ලිව්වා ඊට පස්සේ අන්තිමට මතක් වෙනවා ඍණ ප්‍රතිපෝෂණ ලිව්වේ නැහැ කියලා ඉවරයි ඉතින් එන ලකුණු ටිකක් එතන තියෙන්නේ ගොඩක් අය මේ කැලේ ලියන්නේ නැහැ අමතක වෙනවා පේපර් වලදී එන ඔක්කොම හරි කියලා හිතන්නේ අර ටික ලිව්වහම එහෙම බෑ ලියන්න ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයෙන් රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වී සාමාන්‍ය පරාසයට පැමිණීම අග්න්‍යාශය මත ඍණ ප්‍රතිපෝෂී ලෙස බලපෑම් ඇති කර තවදුරටත් ඉන්සියුලින් ශ්‍රාවය නිෂේධනය කරයි. එමෙන්ම ග්ලූකෝගන් මගින් රුධිර සීනි මට්ටම ක්‍රමයෙන් වැඩි වී සාමාන්‍ය පරාසයට ළඟා වීම අග්න්‍යාශය මත ඍණ ප්‍රතිපෝෂී ලෙස බලපෑම් ඇති කර ග්ලූකෝගන් ශ්‍රාවය තවදුරටත් නිෂේධනය කරයි. එම නිසා රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය සීමාවෙන් ඔබට අඩුවීම හෝ වැඩිවීම වළක්වා ගනී. පැහැදිලිනේ? හරි. බ්‍රේක් එකක් ගන්න.